A level result එනකොට පොඩි පොඩි රිසල්ට් එකවලනේ ගම බෝල් එක. ගම බෝල් එක මට දුන්නානේ බැටි දෙන්න අඩේ අප්පා බෝල් ගහේ දඩුලන දුරු. කේදු කෑල්ල කප්පේ හිර වෙන දුරු. රිසල්ට් වඩිනවලු ගුටි ආනට. වඩින හොඳට වඩියද. අප්පා රිසල්ට් ආව නේද? බලමු විභාගයන් ගහලා. සුමෝතින් අනේ ඉතින් W3යි ගෙදර ගිහලා සද්දේ වහලා ඉන්න ඕනේ සද්ද නැතුව යන්කෝ දැන් ගෙදර මේ රිසල්ට් වුණා W3 ටෙක්නොලොජිය මගේ C2 S එකයි මේ ගෙදර කොහොමද නැහැ දැන් තාත්තා ටීවී එක ගාව ඉන්නේ පොඩි රිසල්ට් එක අනිවාර්යෙන් ෆෝන් එක වීඩියෝ රිසල්ට් බලන්න තාත්තා මොකද කරනවා අයියා තමයි ලොකු තමයි කෙලවන්නේ මං ආඩ කෙලව කරලා ලොකු මට කෙලවන්න බලන් ඉන්නේ ලොකු අප්පා ලොකු නා හරියන්නේ නැහැ තාත්තා රිසල්ට් බලන්න ෆෝන් එක ගන්නවා මම කෙරුණා බෝ දැන් කරන්න දෙයක් නැහැ එක විසඳුම ඉතින් මම ලොකුන් පොඩි ටීම් එකේ ඉන්න ලොකු ලොකුන් පොඩි අපේ channel එකේ ඉන්න මේන් channel දෙකෙන් එකක්. ඉතින් අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න බෑ. ඉතින් ඔන්න පෙරදී යට ඉන්වර්ට් subscribe කියලා. ඉතින් subscribe කරලා යන්න. අනිවාර්යයෙන්ම වීඩියෝ like එකක් දාන්න. එහෙනම් අපි යනවා වීඩියෝ එකට. ගවි සුදුදා දැවෙන්නේ මම ඔයාලා තාත්තලා කිව්වා. ඔය ඒ වෙලේ පාස් නැත්නම් කිසිම සමාවක් දෙන්න එපා කියලා. C2 S එක ඉතින් එකයි තාත්තලා ගන්නවද? මම තාත්තලා කිව්වා ඒ තුනක් නැත්නම් ගහන්න දුව නැති වෙන්නේ. ඒ තුනම කරේ පාස් පාස් නෙවෙයි. අපේ පුතායි මම බලන්නම් ඒක. ඉතින් ආවනේ මටත් කෙරුණා නේ ඉතින් ඕනා ගණන් බලන්න පුතේ ෆෝන් එක. තාත්තට කිව්වනේ රයින් ෆෝන් එක කන්න කියලා බීමට කරන එකදී කමෙන්ට් එකත් මගේ ෆෝන් එකෙන් බලමු. පුතා හොඳ වෙලාවට ගෙන ආවේ. පුතා වගේ කෙනෙක් ඉන්නේ ලොකු ගෞරවයක්. විභාගංග කියමු බලන්න. මතකනේ හිතා කමෙන්ට් එකත් ID එකෙන් දැන්නේ. අයියේ බලන්න. ඔයාලා මේ මොනවා නේද වෙන්නේ? ID එකෙන් දැන්නේ. නේද? නෑ තාත්තා ID නම්බර් එක. නම්බරේ තියෙනවා. අයියට කොහෙන්ද මම ලොකුට කොහෙන්ද මගේ අයියෙන්ද මම නැති එකකට කියන්නේ. පුතා හොඳ ගෞරවයක්. අනේතරි ගෞරවයක්. බලන්න ගන්න. කාදේ තාත්තා. W3යි නේද? මොන්ද ලකුණ. පුතේ උඹගා බෙල්ට් එක තිබ්බ නේද? තීප තාත්තා ඒකත් මම අරන් තියනවා. ඔය බෙල්ට් එකක්ද කියන්නේ? ඉතින් බෙල්ට් කල්ලා. තවත් ගාමු. මේක අල්ලගන්න. පුතා අන්නද බත් කෑන්නේ කොහොමද කියලාද රැට? තාත්තේ කිව්වා. ඉතින් හැලුණා. යනවා. සාමාන්‍ය පුතේ. ගන්න එක තමයි ළඟ ඉන්නවද නැහැ කියන්නේ. දැන් කො කියන්නේ තාත්තට දෙන්නේ. ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය හැම දින එක පන්තියේ විලසේ සුළඟේ ලෙලෙනා මල්සේ දඟපා අප පාසැල් ගිය කාලයේ යාළුවෝ අද නැත වෙන